ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මගේ වෑයම හොරණ කෝල්ඩ් නැමැති පැෂන් වර්ගය රෝපණය කරන එක ගැන ඔබට යම්කිසි දැනුමක් ලබා දෙන්න. මුලින්ම විපතින් තුවාල වුණු මියගිය සියලු දෙනාම සිහි කරනවා. මොකද අපේම රටේ වැසියෝ හින්දා මම පැල 10ක් ගෙනාවා හොරණ ගෝල්ඩ් එකකින් සිටවන්න ආසයි හින්දා. මොකද මගේ අනිත් පැෂන් වගාවත් හොරණ ගෝල්ඩ් කිහිපයක් තියෙනවා. අනිත් වර්ග සියල්ලම කලව මේ තමයි හිටවලා තියෙන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යමු මේ පැලේ හිටවන්නේ කොහොමද කියලා. මම මේ වැස්සට කලින් අර මහා වර්ෂාවට කලින් වලවල් 10ක් කපලා ඒකට කුකුල් පෝර දාලා දැන් සතියක් විතර වෙනවා හොඳට පෙඟිලා පදම් වෙලා තියෙන්නේ. ඊට අමතරව මම අද මේ වගාව කරන්න කලින් ඊයේ දැම්මා මේකට ගොම කිලෝ 2ක් විතර. කියන්න ඕන මුලින්ම කුකුල් පෝර දාද්දි මම එක වලකට කුකුල් පෝර කිලෝ 5 ගානේ වගේ දාලා තිබ්බේ. සතියක් හොඳට පදම් වෙලා තියෙන්නේ. දැන් ගොමත් කිලෝ 2ක් විතර දාලා මේ සුදු පාටට තියෙන්නේ ඇත්තරම අපි ඩොලොමයිට් යෙදුවා මම මේ ස්ථානෙට. මොකද පස ගැන යම්කිසි පොඩි සැකයක් තියෙනවා මේ හරියේ. පාර අයිනේ හින්දා ඩොලොමයිට් ටිකක් යොදලා උදේ තමයි යෙදුවේ මේ වල ඔබට පේන්නේ. ඉතින් අපි බලමු මේ ඩොලොමයිට් යොදලා ඉවරලා මේ පැලේ හිටවන්න කලින් අපි වල කොහොමද හදාගන්නේ. වලේ සයිස් එක කියනවා නම් අඩියට වඩා වැඩි වෙන්න ඕන. ගැඹුරත් අඩියට වඩා වැඩි වුණත් කමක් නැහැ. අඩියක් තිබ්බනම් හරියටම හරි. ඉතින් උදැල්ලක් ආධාරයෙන් මම මේ වල මුලින්ම මේ පොහොර ටික සහ මතු පිටපස් තට්ටු ඩොලොමයිට් සියල්ල හොඳට කලවම් වෙන පරිදි උදැල්ල භාවිතා කර ඔබට පුළුවන් මුල්ලුවක් හෝ අත් මුල්ලුවක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වල හොඳට කලවම් කරගන්න. මොකද මතු පිටපස් එහෙම අනික මේ අඩියේ හොඳට දාලා තිබ්බේ කුකුල් පෝර කොටන කොටත් ගඳ තාමත් එනවා. මොකද කුකුල් පෝර සතියක් පෙඟිලා මඩ වෙලා තිබ්බේ මේ වලවල් වල වතුර පිරලා තිබ්බේ. එතන දවස් දෙක තුනක් පෑවුවට පස්සේ මම මේ පැල ටික හිටවන්න ගත්තෙත් ඒකයි. මොකද දිලීර ආසාදනයේ එහෙම වැඩි ඇතුලේ. මොකද කුකුල් පෝර හින්දා සැරක් තිබ්බා හොඳ සැරක්. ඉතින් දැන් නම් සැර පහව ගිහිල්ලා තියෙන්නේ. මොකද ටිකක් වේයිලා තියෙන්නේ. ඉතින් මම මේ ඔර්ණ ගෝල්ඩ් මගේ නීරෝගී මල්ලේ මම ඔබට පේනවනේ මම මේ කරන දේවල් මුලට කිරීමේදී අපි ඔබ දන්නවත් ඇති. නමුත් මම පෙන්නන්න හොඳට වටේ ටිකක් මිරිකලා මේ ගහ පැත්තෙන් පොඩ්ඩක් කට අල්ලගෙන ටිකක් තද කරන්න ඕන. ඒකෙන් මේ කවරේ ගැලවීම පහසු වෙනවා. ඔබට මේ ආක පේනවා මේ විදියට හිමීට ඉවත් කෙරුවාම මේ මුල් මණ්ඩලයේ එක පොකරට වගේ තියෙනවා. ඉතින් අර පෝර දාලා මම කලේ මේ මුල් උද්දීපනය කරන්න අවශ්‍ය කරන දෙයක් තමයි පොළොවට මුලින්ම කාබනික පොහොර යෙදුවේ. ඉතින් ඒ යොදන නිසා මේක දවස් 2-3ක් මේ පොළොවේ පස්සේ එක සම්බන්ධ ගැටිලා තියෙනකොට වතුර වැටෙනකොට මෙයා මේ තමන්ගේ කවරේ වටේ එතිලා තිබ්බ මුල් වේගෙන් දෙපැත්තට විහිදිලා මේ පොළොව අල්ලගන්න සමත් වෙනවා. අන්න ඒක හින්දා තමයි හොඳ පෝරක් මූලික පෝරක් යොදන්න ඕන කියලා නිතරම කුෂිකාර්මයේ සම්බන්ධ ප්‍රවීණයන් අපිට කියන්නේ. ඒකෙදී රසායනික වෙන්නත් පුළුවන්, කාබනික වෙන්නත් පුළුවන්. ඉතින් මොක යෙදුවත් සිදුවීම ඒක තමයි කියන්නේ උත්තේජනයක් සිදු කිරීමක් කරන්නේ මුල් වලට. මේ උත්තේජනය නිසා ගස ඉතා වේගෙන් සහ හොඳ නිරෝගීකත්වය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මම මේ විදිහට හිටවලා ඉවරලා පස් ටිකක් පොඩ්ඩක් තද කරගන්නවා. ගොඩක් තද කරන්න එපා. මොකද පැලේට හානියක් එන්න පුළුවන්. ඊට පස්සේ මේ පැලේ ඔබට කියන්න අමතකුණා මුලින්ම මේ පැලේ ඇත්තටම දැන් මාසයක් විතර පොට් එකේ තිබ්බ පැලයක්. හෙට අනිද්දා වෙනකොට මේකේ අර ස්ප්‍රින්ග් කියන්නේ වෙනත් ගහක් අල්ලගෙන දඟර වගේ වෙන ඒවා එන්න ඉතාමත් ආසානේ තියෙන. මම දැන් ලබන සතිය වගේ වෙනකොට ස්ප්‍රින්ග් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද මම ටක් ගාලා මේක ගහානික හෙල්ලෙන එක හුලඟට වැනෙන එක මේ දවස්වල කාලගුණේ තරම් විශ්වාස නැති නිසා මෙන්න මේ ආකාරයට මම පොඩක් කෙහෙල් රඹ වලින් හෝ යම්කිසි ඉටිපටි වලින් හරි කමන්නේ, ඉටිකොළ පටි වලින් හරි කමන්නේ පොඩ්ඩක් බැඳ ගන්න. මේකට ගහට ගොඩක් තද කරලා මේ ලීයට තද කරලා බඳින්න එපා. මොකද
ගහ ඉතර මේ තදට මෙයා ගන්න එපා කැඩෙන්නේ නැහැ. වැලක් වුණාට කඳක් මේක හයිය කඳක් ඉඳලා මේ අර තැන් දෙකකින් විතර බැඳගෙන තියාගන්නවා. මොකද තව සතියකින් හමාරකින් තමයි මේක වැඩෙන්න පටන් ගන්න. ඉතින් මගේ වගාවල් ගත්තොත් එහෙම මම පැෂන් වගාව කොටස් 3කට වගේ සිදු කරලා තියෙනවා. මේ මෙතන සිදු කරලා තියෙන්නේ නම් ප්‍රධාන වශයෙන් මම මේ දැන් හිටවන්නේත් පාර අයිනේ. මොකද මම එක වැල් ප්‍රමාණයක් හිටවලා තියෙනවා වැල් 15ක්. ඒකේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ පාරට මගේ බුලත් ටික පේන එක වළක්වන එක තමයි. ඉතින් මෙහෙම හිටවලා ජල සම්පාදනයක් සිදු කළ යුතුයි. මොකද දවස් 4කින් විතර වැස්සක් වැටුනේ නැති හින්දා මම මේ වතුර ටිකක් ඔබට දාලා පෙන්නනවා. නැත්නම් අවශ්‍යත් නැහැ පොළොවේ තෙතමන ගතිය තිබෙනවා ලාවට වගේ. නමුත් වතුර ටිකක් දාගන්නවා මොකද අලුතෙන්ම දාපු පැල නිසා. මේ මම අද දවස් මහන්සි වෙලා හිටවපු මගේ පැෂන් පැල 10 මේ පාර අයිනේ හිටවලා තියෙන්නේ. ඔබට ඉදිරියට බලන්න පුළුවන් මම අර ආවරණයක් වශයෙන් පාවිච්චි කරන භෝගයක් කියලා කිව්වේ ඒකයි ආදායමක් ගන්නත් ඇත්තරම අත්දැකීමක් ලබා ගැනීම තමයි පළවෙනිම දේ. මේ විදිහට හිටවන්න මොකද කලින් හිටවලා තියෙනවා. නමුත් ව්‍යාපාරික වශයෙන් නෙමෙයි නිකන් කෑමට මේ පළතුරක් වශයෙන් ලබා ගන්න. ඉතින් මේ විදිහට මම පාර අයිනේ දිගේ මේ මානගස් ගලවලා සිමෙන්ති කෑලි අරම මේවා තියෙනවා. නමුත් ඒ අතරින් මේවට මුල් යන්න ඉතාමත් පුළුවන්. අනික වෙනත් සාකයක් ආධාරයෙන් තමයි මෙයා ඉහළට යන්නේ. ඉතින් ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. කැලේ වගේ ප්‍රදේශ තිබ්බට යාළුවනේ මේ තියෙන්නේ මගේ මේ මහ වැස්සට කලින් සතියකට ඒ කියන්නේ දැනට සති දෙකකට පමණ දෙකක් තුනක් වගේ වයස මගේ පැෂන් වගාව තාම ඉනි ආධාරක හිටවලා නැහැ. නමුත් දැන් ආධාරක හිටවන කාලේ හරි මේ තියෙන්නේ මගේ දැන්ට මාස එකමාර දෙකක් වගේ වෙනවා. දෙකක් වෙනවා. සාමාන්‍ය මාස දෙකක් විතර වගේ ආධාරක හිටවලා තියෙන්නේ. මම දන්නේ සිරස් අතට කම්බි ඇදලා තියෙන්නේ. මේක දැන් සාමාන්‍ය මෙවුව මගේ ඔළුව මට්ටමට වගේ කියන්නේ අඩි 6ක් වමන උසට ඇවිල්ලා තියෙන්නේ. සමහර ඒ වගේ දලු කඩලා පළුකම් දෙකක් දෙපැත්තට ඒ කියන්නේ තවත් ග්‍රාහක දෙකක් දෙපැත්තට යන්න ඕන විදිහට කඩලා හදලා තියෙන්නේ. ඇත්තට කුචිකර්ම උපදේශකවරුන්ගේ උපදේශයක් ලැබිලා නැහැ. නමුත් මම YouTube එක මාර්ගයෙන් හෝ වෙන ක්‍රම වලින් දැනගත්තු තාක්ෂණය අනුව තමයි මේ සිදු කරලා තියෙන්නේ. අපිට පුළුවන් මේදී කෙරෝල කඩලා පළුකම් දෙකක් හෝ තුනක් හෝ හතරක් ගන්නත් පුළුවන්. ඒකට පොඩ්ඩක් වැල බාල වෙන ගතියක් තියෙනවා. නමුත් දෙකෙන් ගන්නත් පුළුවන්. කුංචි කාලේ ඉඳන්ම වැල් දෙකක් යට ඉඳන් ගේන්නත් පුළුවන්. ඒ දෙක ගෙනල්ලා දෙපැත්තෙන් යවන්නත් පුළුවන්. මේ යාළුවනේ මගේ තියෙන්නේ මාස 5ක් විතර වයස මගේ වැල් ටික. ඇත්තටම කියන්න සතුටුයි මේ වගේ දැන් මල් අල්ලලා තියෙන්නේ. ඔබට මම පෙන්නන්න. මේ මගේ පළවෙනි ඩිෆෙන්ස් එක තියාමා තියෙන්නේ මේ බුලත් කොටුව පේනවට ඔබට එහා පැත්තෙන් පේනවා බුලත් කොටුව තියෙනවා ලාවට වගේ. බුලත් කොටුව ආවරණයට කර දැලක් දැම්මේ නෑ මම. රෙද්දක් දැම්මේ නෑ. ඉතින් මං කල්පනා කරා ඒ වෙනුවට ස්වභාවිකවම ආවරණයක් යොදන්න. ඒ ආවරණය තමයි මේ මඤ්ඤොක්කා. එතකොට පැෂන් සහ කෙසෙල් මේ ස්තර තුනකින් කවර් කරලා තියෙන්නේ. ඒකත් මදි කියලා හිතුන හින්දා තමයි ඉඩක් තිබ්බ හින්දා තමයි තව වැට අයින දිගට පැෂන් වල ටිකක් දාන්න අදහස් කළේ. ඉතින් අනික තමයි මේ වගේ අපිට පුළුවන් අමතර ආදායමක් ගන්නත් පුළුවන්. ඊට අමතරව කෑමට ඒ කියන්නේ කොළ මැල්ලුමක් වශයෙන් හෝ සලාදයක් වශයෙන් කෑමට ගන්න පුළුවන්. ඉතින් ඔබට පේනවා ඇති පුංචි මල් සමහර දඬුවල කෙලවරේ හැදිලා තියෙනවා. මල් පිපිලා මම දැක්ක අද මල් කීපයක් පිපිලා තියෙනවා. අතින් පරාගණය කළා කීපයක් දෙකක් තුනක් විතර. අනිත් ඒ වගේත් මම හිතන්නේ ඉදිරි කාලයේදී හොඳ ඵලදාවක් දෙන්න අවශ්‍ය කටයුතු සිදු වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට මම බුලත් දාලා ඉවරලා මගේ ඉඩමේ ඉතිරි කොටසේ මෙන්න මේ ආකාරයට මේ පැෂන් වගාව දැම්මා. ඇත්තටම කියන්න සතුටුයි. පැෂන් පැල මේ අද හිටවපු 10ත් එක්ක මං පැල 60කට වගේ වැඩි ප්‍රමාණයක් දාලා තිනවා. තවත් මේ භූමි ඉඩ ප්‍රමාණයක් තියෙනවා.
ඉතින් ඒ ප්‍රමාණයට මම යම්කිසි පැල තව 30ක් විතර මගේ ටාගට් එකේ තියෙන පැල 100කට යන්න අක්කර භාගයක් වගේ ප්‍රමාණයක් තියෙන 100ක් විතර පුළුවන්. මොකද තව මේ යන්ත්‍රෝපකරණ වගේක් තියෙනවා. ඊට අමතරව තවත් භෝග තියෙනවා, පොල් තියෙනවා, කැලේ තියෙනවා. ඒ කැලේ නයිලි කරගෙන යන්නේ. මගේ යාළුවන්ට පේනවා ඇති තව මගේ මේ පැෂන් වගාව යටින් යම්කිසි කොළ පාට භෝගයක් තියෙනවා. මේ සම්බන්ධව මම වෙන දවසක වීඩියෝ එකක් කරන්න. නමුත් මම අද පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ වැස්සට කලින් මට පොඩි අයිඩියා එකක් ආවා. මේ ඉඩ හැමදාම උදුළු ගන්න එපා වෙනවා මාන කැලේ තිබ්බ භූමියක් නිසා මම මේ පේලි වශයෙන් කොටලා මුං ඇට ටිකක් දැම්මා. අතන මුං ඇට ග්‍රෑම් 50ක් 100ක් විතර වගේ ප්‍රමාණයක්. දැන් මල් පිපිලා කරල් අල්ලන ගමන් තියෙන්නේ. අපි බලමු ඉදිරියේදී. ඔබටත් මම පෙන්නන්න. අස්සන්නක් ගන්නකොට මේකේ වාසියක් තියෙනවා අනිවාර්යෙන්. අමතර ආදායමක් වශයෙන් හොඳ ආදායමක් තියෙයි කියලා හිතනවා. මොකද මුං ඇට කියන්නේ නිකම් පැල වෙලා හොඳ ආදායමක් දෙන එකක්. එක ඇටයක් හිටවල සාමාන්‍ය ගණන් බැලුවොත් එකට 100ක් ලැබෙන ආදායම. එක ඇටයකින් ඇට 100ක් ගාගේ ගන්න පුළුවන්. මගේ යාළුවනේ මේ මගේ වගාවේ මං කිව්වේ අර පාර පැත්තේ ඉඳන් බලනකොට පේන පැත්තයි අනිත් පැත්තයි දෙකම මම මේ පෙන්නන්නේ. ගෝලක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම යාළුවන්ට යම්කිසි දැනුමක් ලබා දුන්නා මම. ඒක සතුටුුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා තවත් කෙනෙකුට බලන්න පුළුවන් වෙන විදිහට මේක ෂෙයා කරන්න. දැනට 5000ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. මම සතුටු වෙනවා ඉදිරියේදී තවත් මට ඔබගේ උපකාර ලැබෙයි කියලා. බොහොම ස්තුතියි මාහා සම්බන්ධ වුණාට. සුබ දවසක්.